යාළුවනේ මේ වීඩියෝ එක කරන්න හිතුවේ අහිංසක ඉල්ලීමක් කරන්න. තාමත් ගම් වතුරෙන් අවතැන් වෙච්ච මිනිස්සු ගොඩාක් පිරිසක් තාමත් අසරණ වෙලා ඉන්නවා. කන්න දෙයක් නැතුව, බොන්න දෙයක් නැතුව, ඉන්න තැනක් නැතුව තාමත් රැඳවුම් ස්ථානවල පුංචි අහිංසක දරුවෝ තියාගෙන දවස් 4-5 සතියේ මාසේ පුංචි පැටවු තියාගෙන පුංචි වයස්වල දරුවෝ තියාගෙන දුක් විඳින ජනතාවක් තාම හිර වෙච්ච තැන්වල ඉන්නවා. තාම කන්න දෙයක් නැතුව, බොන්න දෙයක් නැතුව, ඉන්න තැනක් නැතුව. ඒ අහිංසක ඉල්ලීම කරන් තමයි මම ඔයාලට මේ වීඩියෝ එක කරේ. මගේ පේජ් එකේ මගේ එතකොට Facebook ගිණුමේ ඉන්නවා සෑහෙන පිරිසක් සහෝදරයෝ වගේ අය. ඒ නිසා ඔයාලට හැකි තාක් පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. ඒ වගේම මේ ඉල්ලීම කරන්න පුළුවන්, ඒ කියන්නේ උදව් කරන්න පුළුවන් හැමෝම උදව් කරන්න. මොණරාගල ටවුන් එකේ මේ වෙනකොටත් සනු මෝටර්ස් එකේ සමන් අයියා එතකොට විටියා එහෙම එකතු වෙලා මාරම මැච් එකක් ගන්නවා. දැන් දවස් 3-4ක් තිස්සේ තාම ආධාර එකතු කරනවා. පුළුවන් අය ඉන්නවා නම් අපිත් එක්ක එකතු වෙන්න. ඒ කියලා කිසිම දෙයක් අපි වෙත ගෙනලා දෙන්න එපා. ඒ කියන්නේ මම ළඟට ගෙනලා දෙන්න එපා කිසිම දෙයක්. ඔයාලට දෙන්න පුළුවන් හැමදේම. පැන්ඩෝල් පෙත්ත පවා, සිද්ධාලේප කුප්පිය පවා, වතුර බෝතලේ පවා මේ වෙලාවේ වටින මිනිස්සු ඉන්නවා. මොකද දැන් මේ අපිරිසුදු වෙච්ච ජලයත් එක්ක ගම් වතුරත් එක්ක ඇවිල්ලා තියෙන වෛරස් එකක්. ඒකෙන් ගොඩක් අය අසනීප වෙනවා. ඒ ඇස්සේ වෛරස් උණක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ හැමෝටම පිටක් වෙන පැන්ඩෝල් කාඩ් එකකින් හරි සිද්ධාලේප කුප්පියක් හරි දෙන්න පුළුවන් අය ඉන්නවනම් සෑහෙන ලොකු වටිනකමක් තියෙනවා මේ වෙලාවේ. ඒ දේවල් ගිහිල්ලා දෙන්න පුළුවන් නම් මොණරාගල ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක අසල ඒගොල්ලෝ දැනටත් ආධාර එකතු කරමින් ඉන්නවා. දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඔයාලගේ දෑතින්ම ගිහිල්ලා ඒගොල්ලන්ට දෙන්න. එහෙම නැත්නම් කාගේ හරි අතේ හරි යොදවන්න පුළුවන් නම් ඒ දේ කරන්න බලන්න. මිල මුදල් දෙන්න යන්න එපා. සල්ලි දෙන්න කවුරු හරි බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒගොල්ලෝ යම්කිසි වෙළඳ ආයතනයකට ඒ මුදල් යොදවලා වෙළඳ ආයතනය මගින් අවශ්‍ය කරන වියලි ආහාර, බිස්කට් හෝ ඒවා, සීනි පරිප්පු හෝ ඒවා, හාල් ටිකක් හෝ ඒවා ගන්න පුළුවන් විදියට ඒ දේවල් යොමු කරන්න පුළුවන් තරම් සහයෝගයක් දෙන්න කියලා ආදරණීය ජනතාවගෙන් ඉල්ලනවා. හැමෝම පරිස්සමින් ඉන්න. අපිට කිසිම ප්‍රශ්නයක් ගම් වතුරෙන් ලොකුවට හානියක් ප්‍රශ්නයක් නොවුනට ගොඩාක් දුරට අවතැන් වෙච්ච ගොඩාක් අහිංසක, කියන්නේ ඇදිවත විතරක් ඉතිරි වෙච්ච ගොඩාක් අසරණ වෙච්ච මිනිස්සු ගොඩක් අය ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ උනෙන් රුපියලක හරි දෙයක් කරන්න පුළුවන් නම් මේ වෙලාවේ ගොඩාක් වටිනවා, ගොඩාක් පිනක්. ඉතින් යාළුවනේ පුළුවන් විදිහට උදව් කරන්න. ඔයාලා හැමෝටම පින් සිද්ධ වෙනවා. අපි ආපහු හෙට හෝ අනිද්දා වගේ ආපහු අද හෝ يعني බඩු එකතු වුණොත් අද හෝ නැවත යවන්න පුළුවන් අපිට. පස්සර බදුල්ල බඩකුඹරේ සයිඩ් වලත් අසරණ වෙච්ච අය ඉන්නවා. බදුල්ලේ කැන්දගොල්ල කියලා ප්‍රදේශයකට තාම කිසිම දෙයක් හම්බෙලා නැහැ කියලා පණිවිඩ හම්බුණා. ඒවට ගිහින් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් හැකිතාක් ඉක්මනට හාල් කිලෝ එකක් හරි, සීනි 500ක් හරි කමන්නේ. ඔයාලට දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් පින් සිද්ධ වෙයි. ඒ දේ යොමු කරන්න. මොණරාගල ටවුන් එකේ ආධාර එකතු කරන පිරිසක් ඉන්නවා. අපේ සමන් මෝටර්ස් එකේ සමන් අයියා, එතකොට විටියා, ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලොන්ට යොමු කරන්න පුළුවන් විදියට try කරන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. බුස්සරණයි.